अऊज़ु बिल्लाहि मिनश्शैतानिर्रजीम बिस्मिल्लाहिर्रहमानिर्रहीम। समस्त लोक अहमदिया मुस्लिम जमात यवतमाल नायक हज़रत मिर्ज़ा मसरूर अहमद खलीफतुल मसीह अल खामिस अय्यदहुल्लाहु ताला बिन नसरिल असीस तुमानान विसिन क्रिस्तु वर्ष 2026 ಮಾರ್ಚ್ ಮಾಸದ 13ನೇ ದಿನ ಸಿಕುರಾದ ಬ್ರಿತಾನಿಯೆ ಟಿಲ್ಫೋರ್ಡ್ ಇಸ್ಲಾಮಾಬಾದ್ ಹಿ ಪೇಟಿ ಮಸ್ಜಿದ್ ಮುಬಾರಕ್ ಹಿದಿ ದೇಶನಾ ಕನ್ನಡದ ಜುಮ್ಮಾ ಖುತ್ಬಾವೆ ಹಿ ಸಾರಾಂಶ ತಾವೂಸ್ ತಶಹುದ್ ತಾವೂಸ್ ಸಹ ಸೂರಾ ಫಾತಿಹಾ ಉಸುರಿ ಮೆನ್ ಅಣತುರುವ ಹುಜೂರ್ ತುಮಾನನ್ ಮೆಸೆ පැවසිය. හදරත් මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවන චරිතය පිළිබඳව සති දෙකකට පෙර ජුම්මා ඛුත්බාහි මතක් කළ විට තෞහීද් නම් අල්ලාහගේ එකම දේවත්වයේ ස්ථාපිත කිරීමෙහිලා එතුමාණන් කෙරෙහි දැක් වූ සැබෑ ලැබියාව ගැන ප්‍රකාශ කළෙමි. එම අරමුණ ඉටු කිරීම සඳහා හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙලොව පහළ විය. ඒ එතුමාණන්ගේ කායික හා වාචික ආදර්ශයන් අප දුටුවා පමණක් නොව එතුමාණන්ගේ සහාබිවරුන් සහ ඉන්පසු පැමිණි අනුගාමිකයින් අතරේද එම ආත්මයේ පිඹීම අතිවින් කෙතරම් සාර්ථක වූයේදැයි කියතොත් එයට සමාන කිසිදු උදාහරණයක් මෙලොවෙහි නැත. මෙදිනත් මා හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවන චරිතයෙන් ඇතැම් කොටස් ගෙන හැර පාන්නෙමි. මෙහිදී ඇතැම් සහාබිවරුන්ගේ අද්විතීය පරිත්‍යාගයන් ගැනද විස්තර දැක්වේ. දවසක් මුශ්රික්වරුන් නම් පිළිම වඳින්නන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත ඔබ අපගේ දෙවිවරුන් පිළිබඳ මේ ආකාරයට පැසුවා නොවේ දැයි විමසූහ. එතුමාණන් එසේ යයි ප්‍රතිචාර දැක්වීය. විගසම ඔවුන් එතුමාණන් වටා රොක්වූහ. එවිට කෙනෙක් හදරත් අබූබකර් රලියල්ලාහු තුමාට ඔබගේ මිත්‍රයාට කුමක් වෙලාදැයි කිවූ සැනින් එතුමා මස්ජිද් හරම් වෙත පැමිණ එහි මිනිසුන් හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වටා රොක් වී සිටිනු දුටුවේය. එතුමා ඔවුන්ට නුඹලාට විනාශයත් වේවා අතකූලුන රජුලන් අය යකූල රබ්බි අල්ලාහු වකද් ජාඅකුම් බිල් බයිනාති මින් රබ්බිකුම්. මාගේ එකම දෙවියන් අල්ලාහ් යයි පැවසූ මෙම මිනිසාව ඝාතනය කිරීමට තෙත් කරන්නෙහුද? නුඹලාගේම දෙවියන් වෙතින් පැහැදිලි සලකුණු නුඹලා වෙත පැමිණ හමාරයයි කීවේය. මේ ඇසූ ඔවුන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වත්හැර අබූබකර් රලියල්ලාහු තුමා වටා රොක් වී එතුමාට පහර දීමට පටන් ගත්තෝය. ඒ ගැන එතුමාණන්ගේ දියණිය වූ හදරත් ආස්මා රලියල්ලාහු තුමිය මෙසේ පැවසුවාය. එම සිද්ධියෙන් පසු මාගේ පියාණන් අපගේ නිවසට පැමිණි විට එතුමාගේ හිසකෙස් අල්ලාගත් විට එයත් අප අතෙහි ගැලවී එන තරමට කනගාටුදායක තත්වයක තිබුණි. හදරත් මිර්සා खलीफतुल मसीह सानी हज़रत मिर्ज़ा बशरुद्दीन महमूद अहमद खलीफतुल मसीह सानी रलियल्लाहु तुमाणन මෙසේ පවසා ඇත. දවසක් හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් බසාර් වීදියේ සක්මන් කරමින් සිටින විට දුෂ්ටයින් පිරිසක් එතුමාණන් වටා රොක් වූහ. ඔවුන් මිනිසුනි තමා නබියයි පවසන තැනැත්තා මොහුයයි සමච්චල් කළහ. එතුමාණන් යන දිහාවට ඔවුන් පිටුපසින් ඇවිත් එතුමාණන්ගේ පිටුපසට පහර දෙමින් සිටියෝය. එපමණක් නොව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තම අල්ලාහගේ නබිවරයායේ ප්‍රචාරය කිරීමෙන් පසු එතුමාණන්ගේ ඇතැම් අසල්වැසියන් පවා එතුමාණන්ගේ නිවසට ගල් ගැසූහ. කුණු විසි කළහ. එතුමාණන්ගේ නිවස තුල අපවිත්‍ර දේ දැමූහ. ඒවා එතුමාණන්ගේ කුස්සියේ පවා වැටී තිබුණි. නමුත් දේව පරිවර්තනය දෙනුවත් කිරීමට එතුමාණන් පසුබට නොවීය. අල්ලාහ් දෙවියන් එතුමාණන් කෙරෙහි අනන්ත ප්‍රමාණයෙන් කරුණාව හා ආශිර්වාද කරත්වා දේව පණිවිඩය දන්වන්නා වූ මාර්ගයේ ලැබුණු සියලු ආකාරයේ දුක් කරදර එතුමාණන් විඳ දරාගත්තේය. අනන්ත ප්‍රමාණයෙන් එතුමාන්ට දුක් කරදර හා පීඩාවන් කරනු ලැබුවත් මිනිස් සංහතිය කෙරෙහි දැක් වූ එතුමාන්ගේ කරුණාවෙහි අංශු මාත්‍රයක්වත් අඩුවීමක් දක්නට නොලැබුණේ. දවසක් හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මස්ජිද් හරම්හි සිටිමින් එහි මක්කමේ මුශ්රික්වරුන් අමතා ලා ඉලාහා ඉල්ලල්ලාහ් අල්ලාහ් හැර නැමදීමට සුදුසා අන් කිසිවක් නැත යයි පවසන්න ඔබලා ජයග්‍රහණය ලබා ගන්නහු යයි කියූ විගසින් ඔවුන් එතුමාණන් වටා රොක් වී පහර දීමට පටන් ගත්තෝය. එතුමාණන්ව බේරා ගැනීමට හදරත් හාරිස් බින් අබි හාලා පැමිණියේය. එතුමාණන්ව ඔවුන්ගෙන් ගලවාගත් පසු
ඔවුන්ද හාරිස්තුමා මත පහරදී එතුමාව මරා දෙමෝය. මක්කමේ කාෆිර්වරුන් හසරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වද එතුමාන්ගේ පවුලේ අයවද ශෝබේ අබි තාලිබ් නම් වූ පල්ලම පෙදෙසේ සමාජ වර්ජනයක් සිදු කළෝය. තවද එතුමානන්ට හා එතුමාන්ගේ පවුලේ අයට නොයෙක් ආකාරයේ වදහිංසා පමුණුවා තෙදිනක් කුසගින්නේ තැබූහ. එම දුක් කරදර පහ වූ අයින් පසු නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පෙරට වඩා දිරිමත්ව තම දේව පණිවුඩය නොකරවා දන්වන්නට කටයුතු කළේය. හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ තායිෆ් ගමනද තවත් උදාහරණයකි. ඒ ගැන හදීස් ප්‍රකාශයන් විවිධ කෝණයෙන් විස්තර කර ඇත. හදරත් මිර්සා බෂීර් අහමද් රලියල්ලාහු තුමා මෙසේ පවසා ඇත. එම සමාජ වර්ජනය පහ වූ අයින් පසු හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තායිෆ් නගරයට ගොස් එහි ධර්ම ප්‍රචාරය කිරීමට අධිකරණ කළේය. එතුමාණන් එහි ගොස් දවස් 10ක් ලැබුම් ගැන එහි විවිධ ගෝත්‍රික නායකයන්ව හමු වී ඔවුන්ට ධර්ම ප්‍රචාරය කළද ඔවුන් ඒ ගැන යම්තම්වත් සලකා නොබැලූහ. කිසිවෙක්වත් පිළිනොගත්හ. අවසානයේදී එතුමාණන් තායිෆ්හි ප්‍රධානියා වෙත ගොස් ධර්ම ප්‍රචාරය කළේය. ඔහු එතුමාණන්ව වහාම මෙතනින් පිටවී යන්නේයි අනතුරු අඟවා ඔහු වීදියේ දුෂ්ටයින් කැඳවා එතුමාණන්ව පළවා හැරීමට උපාය යෙදුවේය. ඔවුන් එතුමාණන් පසුපස හඹා ගොස් පහර දුන්නෝය. ඒ නිසා එතුමාණන්ගේ වස්ත්‍රය පවා ලේ වලින් තෙමි ලේ හැලමින් සතපුම් 3ක් දක්වා එතුමාණන් පයින්ම ගියේය. එහි මක්කමේ නායකයෙකු වූ උතුබා බින් රබීආගේ උයනට ඇතුල් විය. ඔහු එතුමාණන් මත කරුණාව දක්වමින් තම දාසයා වූ අද්දාස් ලවා මිදි පොකුරක් අනුභව කිරීමට සැලැස්විය. හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අද්දාස් යන තැනැත්තාට ධර්ම ප්‍රචාරය කළේය. ඔහු තමා නිනීවා නගරවැසියෙකු යයි පැවසූ විට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නිනීවාහි පහළ වූ යූනුස් නබිවරයාගේ මා සහෝදරයා වන්නෙමි යයි පිළිතුරු දුන් පසු එතුමාණන් එතනින් මක්කමට පිටත්ව ගියේය. හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තෞහීද් නම් විශ්වාස තෞහීද් නම් එකම දේවත්වය පිළිබඳව ප්‍රචාරය කිරීමට කණ්ඩායම් වශයෙන්ද පුද්ගලිකවද මක්කමේ බසාර් වීදිවලට ගොස් මිනිසුන් හමු වී එම දේව පුවත දැනුවත් කරමින් සිටියේය. මක්කමේ වෙළඳ පොළවල් වූ උක්කාස් මජන්නා සුල් මජාස් යනාදී තැන්වලට ගොස් ධර්ම ප්‍රචාර කළේය. හදරත් ජාබිර් රලියල්ලාහු තුමා මෙසේ ප්‍රකාශ කර ඇත. හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එවන් වෙළඳ පොළවලට ගොස් එහි පදිංචිකරුවන් හමු වී මාගේ දේව පුවත ප්‍රචාරය කිරීමට ඔබලාගෙන් මාහට සහාය දෙන්නේ කවුරුන්දැයි විමසමින් සිටියේ යන්නයි. මක්කමේ හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දේව පුවත ප්‍රචාරය කිරීම අතින් කොතරම් මහන්සි වූයේදැයි කියතොත් එම මාර්ගයේ එතුමාණන් සියලු දුක් කරදර හා හිරිහැර පවා දරාගත්තේය. ඒ ගැන සටහන් කර තැබීමට කොතරම් පෑන් අවශ්‍ය වුවත් ඒවාද ප්‍රමාණවත් නොවනු ඇත. එනම් ලිවීමට ප්‍රමාණවත් නොවනු ඇත. හදරත් බිලාල් රලියල්ලාහු තුමාගේ ඉස්ලාම් වැළඳ ගැනීම සිද්ධියද දුක්ඛිත සිද්ධියකි. අහද් එනම් අල්ලාහ් එකම දෙවියාය යයි පවසමින් ඔහු තම ස්වාමියාගේ සියලු දුක් වේදනා සහිත දඬුවම් දරාගත්තේය. අවසානයේදී හදරත් අබූබකර් රලියල්ලාහු තුමා ඔහුව ඌකියා 7ක් එනම් දිර්හම් 280ක් ගෙවා නිදහස් කරවීය. මක්කා වැසියන් හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ දූත මෙහෙවරය නවත්වා තැබීමට විවිධ උපක්‍රම යෙදුවෝය. අවසානයේදී එතුමාණන්ව කුමන්ත්‍රණකාරීව මරා දැමීමට උපාය යෙදුවෝය. එතුමාණන්ගේ පිවිතුරු නාමය මුහම්මද් වෙනුවට මුසම්මම් එනම් අවමානයට ලක් වූ තැනැත්තා යයි ආමන්ත්‍රණය කළෝය. එපමණක් නොව ඔවුන් එතුමාන්ට මුසාවාදියා යයිද මායාකරුවෙකු යයිද ද්‍රෝහියෙකු යයිද කැඳවූහ. නමුත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒ සියල්ලම සතුටින් භාරගෙන දරාගත්තේය. හදරත් මසීහේ මෞද් අලයිහිස්සලාම් තුමාණන් මෙසේ පවසා ඇත. අරාබි දේශයට අයත් මුහම්මද් යන නාමය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මුහම්මද් යන නාමය ලත් දේවදූතයාණන් කොතරම් උසස් තරාතිරම් ලත් දේවදූතයෙකු යයි මා කවදත් විමතියෙන් දකින්නෙමි.
එතුමානන්ට දහස් ගණනින් දේව ආශිර්වාද ලැබේවා. එතුමානගේ උසස් තරාතිරමේ අගය කිසිවෙකුටත් දැනගත නොහැකි විය. එතුමානන් මිනිසුන්ව අධ්‍යාත්මිකව සුව කිරීමේ හාස්කම කිසිවෙකුටත් ලබාගත නොහැක. නමුත් අහෝ දුකකි. මෙම ලෝකය එතුමානන්ව හරියාකාරව හඳුනාගත්තේ නැත. මෙලොවේ ගිලිහි ගිය එකම දේවත්වයේ විශ්වාසය නැවතත් රෝපණය කළේ මෙම වීරයාණන්ය. එතුමානන්ට දේව ස්නේහය නොසිතන අන්දමින් පිරී තිබුණේය. දෙවියාණන්ගේ මෙවින් කෙරෙහිද එතුමානන් දැක් වූ ආදරය සලකා බලද්දී එතුමානන් ඔවුන් සඳහා තමාව මුළුමනින්ම කැප කළේය. ඒ නිසා අල්ලා දෙවියාණන් එතුමානන්ට සියලු නබිවරන්ටත් වඩා අතිවිශිෂ්ට නබිවරයා යැයි අමතා ඇත. මිනිසාට සැබෑ මෝක්ෂය දෙවිදියකින් පමණක් ලැබිය හැක. එකක් නම් අල්ලා දෙවියන් කෙරෙහි දක්වන්නා වූ සැබෑ ස්නේහය, අනෙක හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කෙරෙහි දක්වන්නා වූ සැබෑ ආදරය. එතුමානන් මගින් එකම දේවත්වයේ රත්නය ලැබිය හැකි අතර වෙනත් මාර්ගයක් නොමැත යයි තරයේ මතක තබා ගන්න. අල්ලා දෙවියන් අපහටත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කෙරෙහි දක්වන්නා වූ සැබෑ ආදරය ලබා දෙත්වා. හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සැබෑ දාසනයාණන් වූ හදරත් මසීහේ මෞද් අලයිහිස්සලාම්ගේ අතින් අප බයියත් කර ඇති නිසා හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ට දක්වන්නා වූ ගෞරවය අපද ඉටු කිරීමට තැත් කළ යුතුයි. මෙම රමලාන් මාසයේ ඒ සඳහා අප වැඩි වැඩියෙන් දුආ ප්‍රාර්ථනා ආයදිය යුතුයි. අල්ලා දෙවියන් මුස්ලිම් සමූහයටත් කරුණාව දක්වත්වා. ඔවුන් වෙනුවෙන්ද අපට දුආ ප්‍රාර්ථනා කිරීමට අල්ලා දෙවියන් වරම ලබා දෙත්වා. ආමීන්.